බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුවේ විවාහ වෙලා ගියාට පස්සේ ස්වාමියාගේ ගෙදරට නුඹලා ගාව පළවෙනි කාරණය වශයෙන් තියෙන්න ඕනේ ලක්ෂණ 5ක්. මොනවද ලක්ෂණ 5? පළවෙනි කාරණය දේශනා කරනවා පුබ්බුට්ටායිනියෝ. උදේ පාන්දර නැගිටින කෙනෙක් වෙන්න ඕනේ. විවාහ වෙලා ගියාට පස්සේ උදේ පාන්දර නැගිටින්න ඕනේ. ස්වාමියා අවදි වෙන්න කලින් නැගිටලා ගෙදර කුදුමහත් කටයුතු සියල්ල සකසා පිළියෙල කරන කෙනෙක් වෙන්න ඕනේ. පුබ්බුට්ටායිනී කෙනෙක් හරි හොඳයි පින්වත්නි. ශ්‍රියාකාන්තාව ගෙදරට එනවනේ උදේ පාන්දර නැගිටිද්දි. දැන් ඉස්සර ගෙවල් වල අම්මලා ඉර පායාගෙන එන්න කලින් ගෙදර අවදි වෙලා කුස්සියේ ලිපගිනි දැල් මොලවනවා. එතකොට ගෙදෙට්ට ශ්‍රියාකාන්තාව එනවා කියලා විශ්වාසයක් අපි ළඟ තියෙනවා. විවාහ වෙන කාන්තාව උදේ පාන්දර නැගිටින්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ගෙදර මෝසලයි වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැද්ද? සමහර ලාවට අද කාලේ මේ තරුණ කෙල්ලෝ කොල්ලෝ අපි දැකලා තියෙනවා අන්තර්ජාලයෙන් ඉන්නේ රාත්‍රී කාලේ වෙනකන් රෑ 1 2 වෙනකන් ඉඳලා ඒගොල්ලෝ නිදා ගන්නවා පහුවෙන්දට උදේ 8 9 වෙනකන්. අද පුබ්බුට්ටායිනීලා හොයාගන්නවත් නැහැ. ඉතින් පෞල් ජීවිත හරීම අමාරු තත්යකට වැටෙනවා. මං ඊයේ පෙරේදා ගෙදරකට පිරිත් කියන්න ගියා වයසක අම්මා කෙනෙක්ට. ඒ අම්මාට පිරිත් කියන්න ගියාම අම්මත් ඇහැරලා අම්මාගේ පුතත් ඇහැරලා. ඉතින් පුතා අලුතෙන් විවාහ වුණේ. මං කිව්වා අම්මේ මං පිරිත් ටිකක් කියන්න ආවේ කොහම හොඳයි කියලා ඉඳගත්තා. අර පුතා මට කිව්වා ස්වාමීන් වහන්සේ මං ගිලම්පස ටිකක් හදන් එන්නම් කියලා. මං ඒ පාර ඇහුවා කෝ මනමාලි කියලා අලුතෙන් බැද්දේ. ආයානම් තාම නිදි කිව්වා. අන්න පුබ්බුට්ටායිනීලා දැන් අපිට හොයාගන්න හරි අමාරුයි. ඊළඟට බුදුහාමුදුරුවෝ කියන දෙවනි ලක්ෂණේ තියෙන්න ඕනේ පච්චා නිපාතිනී. හැමෝටම පස්සේ නිදා ගන්න ඕනේ. උදේ පාන්දර හැමෝටම කලින් නැගිට්ටා විතරක් නෙමෙයි. ගෙදර වැඩ ඔක්කොම කරලා නිදා ගන්න ඕනේ. දැලිකුණු ටික පිහදාලා, ඉඳුල් ටික අස් කරලා, කුස්සිය පිරිසිදු කරලා, දොර ජනෙල් ටික වහලා, කැලි කසල ටික එළියට දාලා ඔක්කොම කරලා තමයි නිදා ගන්න. සමහරු ඉන්නවා පින්වත්නි රැට ආහාර ගත්තාට පස්සේ ඉඳුල් ටික එහෙම්මමයි තැන් තැන්වල. කුස්සියේ භාජනයක්වත් හොදන්නේ නෑ. ආයි කැරපොත්තෝ මීයෝ පැටව ගහනවා කුස්සිවල. අමනුෂ්‍යෝ අර ඉඳුල් ගඳට බැල්ම හෙලාට පස්සේ ආයි ඒ කුස්සියේ මොනවා යුවත් රහක් නෑ. හරි අපිලිවෙලයි. ගෙවල් දැක්කහම මහා පුදුම අප්පිරියාවක් ඇති වෙනවා මිනිස්සුන්ට. බුදුහාඳුරෝ කියනවා දුවේ නුඹලා විවාහ වෙලා ගියාට පස්සේ හැමෝටම පස්සේ නිදා ගන්න ඕනේ කියන්නේ gedara සියලු කටයුතු අවසන් කරන්න ඕනේ නුඹලගේ අතින්. එතකොට තමයි ශ්‍රියාකාන්තාව ගෙදරට එන්නේ. දැන් ඔබ හිතන්නකෝ රාත්‍රී කාලේ සියලුම වැඩ ටික අවසන් කරලා අර කැතකුණු සියල්ලම අයින් කරලා නිදා ගන්නවා. පහුවෙන්ද උදේට යාට එන්න තියෙන දිව්‍ය ලෝකයකට වගේ කුස්සියකටනේ. මොනතරම් ප්‍රියජනක දවසක්ද? එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හැමෝටම පස්සේ නින්දට යන්න ඕනේ. තුන්වෙනි කාරණය දේශනා කරනවා කිංකාර පටිස්සාවිනී. දුවේ නුඹලා විවාහ වුණාට පස්සේ හැමදේම හොය හොය කරන්න ඕනේ. විචක්ෂණශීලී කාන්තාවක් වෙන්න ඕනේ. කවුරුත් ඇඟිලි ගගහා කිසි දෙයක් කියන්න ඕනේ නෑ. අනේ මේ මකුළු දැල් බැඳිලානේ ඒ ටික කඩන්නකෝ කියලා කියන්න ඕනේ නෑ. ස්වාමියා අහන්න ඕනේ මේ දූවිලි තියනවා පේන්නේ නැද්ද? පියදානවක පොඩ්ඩක් කියන්න ඕනේ නෑ. එයාට මොලේ තියෙන්න ඕනේ කිව්වා. ගේ පිටිපස්සේ කරපිංච ගහ ක්‍රම්පේ ගහක් හිටව ගන්න මනුස්සයා කියන්න ඕනේද? එහෙම ඕනේ නෑ කිව්වා. ගේ ඉස්සරහා මල් ටිකක් හිටව ගන්න ලස්සනට ගේ තියාගන්න කවුරුත් කියන්න ඕනේ නෑ කිව්වා. මම මේ සූත්‍රය කියවන වෙලාවෙ පින්වත්නි ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන කල්පනා කළා අපේ අම්මා ගැන. මම ඒ වෙලාවේ කල්පනා කළා අනේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය කිව්වා කියලාවත් අපේ අම්මලා දැනගෙන ඉන්න නැතුව ඇති. හැබැයි අපේ අම්මලා අදටත් පුබ්බුට්ටායිනීලා, පච්චා නිපාතිනීලා, කිංකාර පටිස්සාවිනීලා. දැන් අවුරුදු 60ක් 65ක් විතර වෙලත් තාම ගෙවල් වල වැඩ ටික කරනවා. උදේ පාන්දර නැගිටිනවා. හැමෝටම පස්සේ නිදා ගන්නවා. ගේ හරි ලස්සනට තියාගෙන ඉන්නවා. එනිසා මගේ අම්මා විතරක් නෙමෙයි මං හිතන්නේ ඔය 1940 50 60 70 කාලේ ඉපදිච්ච අම්මලා මේ කියන ගුණාංග වලින් සමන්නාගතයි. ඒ ගුණාංගයේ අම්මලා ගාව තියෙනවා. තිබ්බ නිසා තමයි ඒ පෞල් සංස්ථා රැකුනේ. අද මේ ලක්ෂණ නැති නිසා තමයි පෞල් සංස්ථාව පිරිහුනේ. එනිසා කුදුමහත් කටයුතු සියල්ල හොය හොයා කරන්න කිව්වා.
ඔන්න තුන්වෙනි කාරණේ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන දුවේ නුඹලා විවාහ වෙලා ගියාට පස්සේ පියවාදිනී ප්‍රිය වචන කතා කරන්න. ස්වාමියාගේ හිත හැදෙන මන වඩන වචන කතා කරන්න. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයනොත් එකක්නේ. සම්මා වාචා කියන එක. බොරු නෑ, කේලම් නෑ, හිස් වචන නෑ, පරුස වචන නෑ. ස්වාමියාගේ හිත හැදෙන වචන. දැන් අද සමාජේ නම් අපි ගොඩාක් දකිනවා විවාහ වෙනකන් ආදරෙන් කතා කරන ඔය ලස්සන වචන. පැටියෝ කියනවා, රත්තරන් කියනවා, මගේ දෙයියෝ කියනවා. විවාහ වුණාට පස්සේ ඔක්කොම අමතක වෙනවනේ. ඊට පස්සේ හරි ලස්සන වචන වලින් තමයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආටෝප සාටෝප වචන නැති වුණත් ගරුත්වය සහිතව ස්වාමියාට කතා කළ යුතුයි. යා පිරිමියෙක්නේ. අනිත් අය ඉස්සරහා යාගේ පෞරුෂය බාල්දු කරන්න හොඳ නෑ. ඒ නිසා ප්‍රිය වචනම කතා කරන කෙනෙක් වෙන්න කිව්වා. ඔබට පුළුවන් නම් පින්වත්නි අර මැරිලා ගෙදෙට්ට එන කෙනාට බොහොම මෘදු වචනයෙන් කතා කරන්න. සතෙක් වුණත් කැමතිනේ ප්‍රිය වචනෙට. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන හැමතිස්සෙම මෘදු වදනින්ම හිත සනස්සන්න. කාන්තාව ස්වභාවයෙන්ම ටිකක් කටපැත්තෙන් හරි අසරණයිනේ. සමහර ස්වාමිවරු බැන්දට පස්සේ කාලයක් ගිහිල්ලා ඔය කොල්ලෝ එහෙම පන්සලට ඇවිල්ලා කියනවා හාමුදුරනේ ඔක්කොම හොඳයි අපේ නෝනාගේ කට තමයි ටිකක් හොඳ නැත්තේ කියලා. ඒ தත්තට වැටෙන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා විවාහ වුණාට පස්සේ දුවේ නුඹලා පියවාදිනී හොඳ වචනම කතා කරන්න. අන්තිම කාරණේ කිව්වා නුඹලා විවාහ වුණාට පස්සේ මනාපචාරිනියෝ මහත්යා කැමති විදිහටම ජීවත් වෙන කෙනෙක් විය යුතුයි. අපි හොයාගන්නේ අපිට ගැළපෙන කෙනෙක්නේ. එතකොට අදහස් ගැළපෙනවා. ස්වාමියා කියනවා නම් ඔයා මේ තැන් වලට යනවාට මං කැමති නෑ කියලා භාග්‍යතුන් වහන්සේ කියන අනුගත වෙන්න. ඊට එරෙහිව කතා කරන්න යන්න එපා. ඔයා මේ දේවල් කරනවට මං කැමති නෑ. කැමති වෙන්න කිව්වා. සමහර ස්වාමිවරු කියනවානේ විවාහ වෙන්න කලින් ඔයා කොණ්ඩේ කපනවට මං කැමති නෑ. ඔයා කොටට අඳිනවට කැමති නෑ. ඔයා මේ තැන් වලට යනවට මං කැමති නෑ. බුදුහාමුදුරුවෝ කියන හිතුවක්කාරකම් කරන්න ලෑස්ති වෙන්න එපා. ස්වාමියා යම් නීතියක් පනවනවා නම් අනුගත වෙන්න. මනාපචාරිණී කියන්නේ ඒකයි. දැන් ඉස්සර අම්මලා බලන්නකො. ඊයේ පෙරේදා නෝනා කෙනෙක් අපේ පන්සලට ආව කොණ්ඩේ ඔක්කොම සුදුයි. මං ඒ පාර කිව්වා නෝනා ඩයි කරන්නෙත් නැද්ද කියලා. නෑ කිව්වා. එහෙනම් ඉතින් කොණ්ඩේ කපන්නෙත් නැද්ද? නෑ කිව්වා. ඇයි කියලා අහපුවම කිව්වා ස්වාමීන් වහන්සේ අපේ මහත්තයා මාව විවාහ කරගත්තේ පොරොන්දුවක් අරගෙන. මම මොකද්ද පොරොන්දුව? කවදාවත් මැරෙනකන් ඔය කොණ්ඩේ කපන්නේ නෑ කියන පොරොන්දුව අරගෙන තමයි මාව විවාහ කරගත්තේ. ඒ කාලේ මගේ කොණ්ඩේ හරි ලස්සනයි. කවදාවත් කපන්න එපා කියන පොරොන්දුව අරගෙන. මහත්තයා දැන් නැති වුණත් මං ඒ පොරොන්දුව කඩ කරන්නේ නෑ. බලන්නකො මනාපචාරිනීලා. ඒ මනුස්සයා කොච්චර සතුටින් ඉඳ ඇද්ද? මං කියන දේ මගේ බිරිඳ ඒ විදිහටම කරනවා. ඔන්න බුදුහාමුදුරන්ගේ පළවෙනි උපදේශ. ඒ උපදේශ ඇතුලේ තිබ්බ පොඩි කරුණු පහක්. දැන් ඔබට හිතෙන්නත් පුළුවන් අනේ හරි පුංචි කරුණු නෙමේවා කියලා. හැබැයි මේ කරුණු නිසාම පෞල් ජීවිත දෙදරලා යන ඕන තරම් ඔය ඇත්තෝ දැකලා ඇති. ඔන්න පළවෙනි කාරණේ මම නැවත මතක් කරනවා. මොකද්ද කිව්වේ? දුවේ නුඹලා උදේ පාන්දර නැගිටින්න ඕනේ. හැමෝටම පස්සේ නිදා ගන්න ඕනේ. ගෙදර වැඩ කටයුතු සියල්ල හොයා කරන්න ඕනේ. ස්වාමියාට ප්‍රිය වචනෙන් කතා කරන්න ඕනේ. ස්වාමියා කැමති විදිහට ජීවත් වෙන්න ඕනේ.